අතරම මහින්ද චින්තනය යටතේ කොවි ජනතාවට විශාල පොරොන්දු මල්ලක් දීලා බලයටපත් වුණු ආණ්ඩුවක් විදිහට තමයි අපි දකින්නේ මේක. එදා රුපියල් 350ට පෝර දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් අද අපි දන්නවා මේ 2012 13 අපේ ගොවි ජනතාව පෝර මිලදී ගන්නකොට එක කිලෝ 50 පොහොර බෑග් එකකට රුපියල් 500ක් වෙලා තියෙනවා. කරු මූලාශ්‍රාණ්ඩුවට മന്ത്രിතුමනි. ඒ නිසා අපිට පේනවා මේ ආණ්ඩුව අද ගොවි ජනතාවට එදා දුන්නු පොරොන්දු කඩ කරමින් ඒ වගේම ඒ ජනතාවගේ තියෙන ගැටලු තවදුරටත් අමාරුවේ දම්මින් එහෙම නැත්නම් ඒ තියෙන දුෂ්කරතා තවදුරටත් වර්ධනය කරමින් තමයි මේ ආණ්ඩුව ඉන්නේ. මං ගාව තියෙනවා මේ බිලක් රුපියල් 350 පෝර බෑග් එකකට තව රුපියල් 150ක් එකතු කරලා තියෙනවා. අපි මේ ගැන හොයලා බලපුවාම රක්ෂණ මුදලකට විදියට තමයි ගරු කුෂිකාර්ය අමාත්‍යතුමනි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි මීට පෙරත් ඔබතුමාලා වගා හානි වගා වන්දි දෙන්න පොරොන්දු වෙලා තිබුණා. හැබැයි කිසිම මුදලක් අය කරලා තිබුණේ නැහැ. හැබැයි දැන් මේ රුපියල් 150ක් අමතර මුදලක් එකතු කරලා දෙනවා. ඒ කියන්නේ පෝර බෑග් එකක මිල රුපියල් ප්‍රතිශතයක් විදිහට ගත්තාම 142කින් මිල වැඩි වෙලා තියෙනවා. රුපියල් 350 බෑග් එකක අද වෙලා තියෙනවා රුපියල් 500ක්. රුපියල් 1150ක් වෙනවා අක්කරයක අක්කරයකට ඒ වගේ ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව 2012 යූරියා අක්කරයකට ලබා දෙන්නේ කිලෝ 107යි. සමාවෙන්න 2012 ලබා දීලා තියෙන 107ක් යූරියා. හැබැයි 2012 107යි කිලෝ දීලා තියෙන යූරියා කිලෝ. හැබැයි 2013 වෙනකොට මේක කිලෝ 75කට අඩු වෙලා තියෙනවා. සුළු වාරි ගොවියන්ට ආස්දියෙන් ගොවිතැන් කරන අයට කිලෝ 70 දක්වා අඩු වෙලා තියෙනවා. MOP කිලෝ 35ක් දීලා තියෙනවා. දැන් ඒක කිලෝ 20කට අඩු වෙලා තියෙනවා. ඊළඟට TSD කිලෝ 30ක් දීලා තියෙනවා. ඒක දැන් අද 20කට අඩු වෙලා තියෙනවා. සුළු වාරි ගොවියන්ට ආස්දියෙන් වගා කරන අයට කිලෝ 15යි. එතකොට මං හිතන්නේ මේක දෙපැත්තකින් ගොවි අසරණ කරලා තියෙනවා. එක පැත්තකින් මිල වැඩි කරලා තියෙනවා. එක පැත්තකින් දෙන පෝර ප්‍රමාණය අඩු කරලා තියෙනවා. වග්ගඩු හැදුව ඔබතුමාලානේ 94ට කලින් තිබුණ නෑ වග්ගඩු. ඔබතුමාලා ඊයේ පෙරේද 94 චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ ඊට පස්සේ ඔබතුමාලාගේ ජනාධිපතිතුමාගේ කාලේ ගෙනා පෝරලෙන් තමයි වග්ගඩු හැදලා දෙන්නේ. ඉස්සරහට දෙනවා වග්ගඩු රෝගීන් හිටියා කියලා. ඔබතුමාලා තමයි වක් කියන්න ඕනේ. ඒ නිසා දැන් ඔබතුමාලා මේ වකුගඩු රෝගීන් අඩු කරන්නද මේ පෝර ප්‍රමාණයයි මිලයි වැඩි කරලා දෙන්නේ? එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා පිළිගන්නවා මේ පෝරවල වකුගඩු රෝගීන් බිහි කරනවා කියන එක. ඒ නිසා නම් මේ පෝර ප්‍රමාණය වැඩි කරලා දෙන ගොවියන්ට දැනුවත් කරන්න පෝර ගහන්න එපා බලන්න වකුගඩු රෝගය යනවා කියලා. ඒක පැහැදිලිව කියන්න. ඒ නිසා මං හිතන්නේ මේ ආණ්ඩුවේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඒකෙන්ම අපිට හෙළි වෙනවා මේ ගොවියන්ට දෙන සාධාරණය මොකක්ද කියන එක. ඊට අමතරව මේ මහින්ද චින්තන කෙතට අරුණ යටතේ තියෙනවා ගරු මූලාශ්‍රාණ්ඩු මන්ත්‍රීතුමනි බීජ නිෂ්පාදනය ආහාර භෝග නිෂ්පාදනය පිරිවැයෙන් බීජ වලට වැවෙන සැලකිය යුතු කොටස අවම කිරීම හා දේශීය බීජ නිෂ්පාදන ශක්තිමත් කිරීමේ අරමුණින් තරඟකාරී ලෙස මිනුම් බීජ රට තුල නිෂ්පාදනය කිරීමේ විධිමත් වැඩසටහනක් වැඩපිළිවෙලක් සකස් කරමි. මේ සඳහා බීජ පර්යේෂණ ගොවිපළවල් මෙන්ම රජයේ බීජ නිෂ්පාදන ගොවිපළවල්ද සංවර්ධනය කිරීමට පියවර ගනිමි කියලා. එතකොට ඒ අනුව බලනකොට 2005 ඉඳන් මේ බලන්න 2005 දී කෝටි 22යි එළවලු බීජ ආනයනය සඳහා වියදම් වෙලා තියෙන්නේ. කෝටි 22යි. හැබැයි 2012 වෙනකොට රුපියල් කෝටි 108ක් වියදම් කරලා තිනවා බීජ ආනයනය සඳහා. මෙන්න එතකොට බීජ නිෂ්පාදනයේට මහින්ද චින්තනයේ දීලා තියෙන කෙතර අරුණ යටතේ දීලා තියෙන පොරොන්දුව ඉෂ්ටලා තියෙන ආකාරය. කෝටි 80කට ආසන්න ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා බීජ නිෂ්පාදන බීජ ආනයනයේට. ඉතින් එතනින්ම අපිට පේනවා මහින්ද චින්තනයෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. ඊට අමතරව
මහවැලි එල් කලාපයක් ගැන අපි අහලා ඊයේ පෙරේදා ආරංචි වුණා. ඔබතුමාලා බොහොම සරුවට මේ වනාන්තර එලිපෙහෙලි කරමින් තමන්ගේ හෙංචයියන්ට ඉඩම් බෙදනවා කියලා මේ හොඳ වනාන්තර එලි කරමින් මහවැලි අධිකාරියටදී අක්කර 62000ක් හම්බන්තොට සහ ගම්පහ දේශපාලන හෙංචයියන්ට ඉඩම් බෙදනවා. මෙන්න බලන්න ඡායාරූප තියෙනවා. නාමල්ගම තියෙනවා. උතුමාලගේ නායකතුමාගේ ෆොටෝ ගහපු ගෙවල් තියෙනවා මේ වනාන්තර ඇතුලේ ඉඩම් ලබා දීලා. මම හිතන්නේ මේක විශාල විනාශයක්. මොකද මේ ඉඩම් ලබා දීලා තියෙන්නේ රක්ෂිත වනාන්තරවල විශේෂයෙන් වවුනියාව අරුන් කාලිකුලම් වන රක්ෂිතෙන් අක්කර 5000ක් මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා. හම්බන්තොට මාතර ගම්පහ පදිංචි ජනතාවට රක්ෂිත එලිපෙහෙලි කරමින් පදිංචි වීමට සකස් කරලා දීලා තිනවා. වවුනියාව අරුන් කාලිකුලම් වන රක්ෂිතෙන් ඊළඟට තියෙනවා පදවිය රක්ෂිතයට වනාන්තර අක්කර 31900ක් 2013 වන රක්ෂණ ආඥා පනත 2013 1/18 වන දින අංක 1793 ඇලයිරක් 21 දරන ගැසට් නිවේදන යටතේ ප්‍රකාශයට පත් කළ පදවිය වන රක්ෂිතය මාස 3කින් පසුව 2013 4/29 වන දින අංක 1808යි ඇලයිරක් 4 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිත භාවයෙන් ඉවත් කර මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට ලබා දී තිබෙනවා. රක්ෂිත වනාන්තරය මාස 3කින් රක්ෂිත භාවයෙන් ඉවත් කළා අක්කර 31900ක් වගේ ප්‍රමාණයක් අද සංවර්ධනය කරන සැලසුම්. මේ හරහා මොකද කරන්නේ? තමන්ගේ හෙංචායන්ට ඉඩම් ලබා දීලා මේ වනාන්තර ටික එලිපෙහෙලි කරලා තමන්ගේ ගෝලබාලයින්ව සතුටු කරන වැඩසටහනක් තමයි තියෙන්නේ. අපි මේක ඉතාම භයානක තත්ත්වයක්. මොකද මේ ඊසාන දිග මෝසම් සුළඟ වර්ෂා බවට පත් වෙන්නේ මෙන්න මේ කලාපේ තියෙන මේ පදවිය මුලතිව් එතකොට අනුරාධපුර නැගෙනහිර පැත්තේ තියෙන මේ වනාන්තර ටික නිසා. හැබැයි ඉදිරියේදී මේ විදිහට මේ වනාන්තර ටික එලි කරගෙන ගියොත් මං හිතන්නේ අපිට මේ මෝසම් සුළං විශේෂයෙන් ඊසාන දිග මෝසම් සුළඟෙන් ලැබෙන වර්ෂාව විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඒ ගොවිබිම් ඒ වැව් ටික පෝෂණය වෙන්නේ මේ මෝසම් සුළඟින් එනේ වර්ෂාපතනින්. ඒ නිසා මේ විදිහට මෙන්න මේ වනාන්තර ටික මං හිතන්නේ එලිපෙලි කරගෙන ගියොත් අපිට ඉදිරියේදී මේ ඊශාන්සික දිග මෝසම් සුළඟෙන් ලැබෙන වර්ෂාපතනයත් වෙනස් වෙන්න පුළුවන්. අද අපි දන්නවා මේ විදිහට එලිපෙලි කරගෙන ගියාම ගොවි ජනතාවට විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ ඉන්නවා වනාලි. අද වනාලි 2260ක් විතර අවුරුද්දකට මැරෙනවා. මිනිසුන් අලි සටන් නිසා 70ක් විතර ජීවිත අහිමි වෙනවා. මේ විදිහට එලිපෙලි කරගෙන ගියොත් මං හිතන්නේ මේ ඉතුරුලා ඉන්න අලි ටිකත් මැරිලා ඒ පැත්තේ ඉන්න ගොවි ජනතාවටත් මං හිතන්නේ සිද්ධ වෙන්නේ විශාල හානියක්. ඉතුරු වෙන්නේ නැහැ එකෙක්වත්. අපි විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ මේ පැත්තේ ඉන්න අලි ටික විතරයි. ඒ වගේම මං හිතන්නේ තවත් දෙයක් මතක් කරන්න ඕන. අපේ ගම්ලත් නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා මේ පැත්තේ වේල ගන්න කාපට් ටික නම් දාලා දීලා කියලා. මං හිතන්නේ අන්න එච්චරයි ගොවි ජනතාවට සාහනයක් වශයෙන් දීලා තියෙන්නේ. පාරවල් ටික කාපට් කරලා තියෙනවා වී ටික වේල ගන්න. එතුමා මේක පිළිගත්තා. මම හිතන්නේ ඒකත් මතක් කරන්න. මොකද අද මේ ආණ්ඩුව කරන්නේ වැඩිපුරම කාපට් දාන එකනේ. ගොවි ජනතාවටත් කියන්නේ ඔන්න අපි පාර දාලා දිනවා කාපට් දාලා දිනවා වී ටික වේල ගන්නilla කියලා. නැතුව ගොවි ජනතාවට අර පොරසානදාර 150ක් තාක්කුවෙන් ඇදලා ගන්නවා වගේ ඒ සාහන දෙන්න බෑ. හැබැයි කාපට් ටික දාලා දීලා තියෙනවා අපේ ගම්ලත් മന്ത്രിතුමාලා වී ටික වේල ගන්න. ඊට අමතරව අපි දන්නවා පොරසානදාර ගොවි විශ්‍රාම වැටුප. දැන් මහින්ද චින්තනයේ පැහැදිලිවම කියලා තියෙනවා ගොවි විශ්‍රාම වැටුප සම්බන්ධව. හැබැයි අද ගොවි විශ්‍රාම වැටුප ගොවියාගේ සාක්කුවෙන් අරගෙන ඒක ආණ්ඩුවේ සාක්කුවට දාගෙන. අද ආණ්ඩුවේ අසමත්භාවය පේනවා ගොවි විශ්‍රාම වැටුප ගෙවා ගන්න මුදල් නැහැ කියනවා. ගොවි විශ්‍රාම වැටුප ගෙවා ගන්න බැරුව අද ගොවියාගෙන් සල්ලි අරගෙන ඒ ටික ආණ්ඩුව සාක්කුවේ දාගෙන තියෙනවා. මෙන්න මේකයි මේ කරු සභාව අපි දැනුවත් කරන්න ඕනේ. මේ ආණ්ඩුව කරගෙන යන ගොවි ජනතාවට කරන සහන තෙත මේ මහින්ද චිත්තනේ කෙතට අරුණ මේ වගේ සටහන් වෙලා තියෙනවා. අපි දැක්කා මේකේ තියෙනවා ලබන මහකන්නේ සඳහා සෑම ගොවියෙකුටම Taman කැමැති වර්ගයේ උදළු තලයක් නොමිලේ දෙනවා කියලා. අන්න අපේ පැත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් කාටවත් උදළු තල නොමිලේ දීලා නැහැ. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා.
නමුත් මේවා එකක්වත් ඉෂ්ට වෙලා තියෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව දෑට කිරුළ ගැන මතක් කරා. අපි දන්නවා අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය මුල් කරගෙන දෑට කිරුළ ක්‍රියාත්මක වෙනවා. අපේ ගම්වල තිබුණු ග්‍රාම සේවා වසම් වල තිබුණු ඒ වැඩසටහන් වල ජංගම සේවාවල නොඑක් දේවල් පොරොන්දු වුණා. ගොවි ජනතාවට නොඑක් දේවල් පොරොන්දු වුණා. හැබැයි දෙකක්වත් තාම සිද්ධ වෙලා නැහැ. එකම ගොවි ජනතාව ඉදිරියට කරපු වාරි පද්ධතියක්, එහෙම නැත්නම් ඒ සහනාධාරයක්, එහෙම නැත්නම් වෙනත් ඉල්ලීමක් එකක්වත් අද ඉෂ්ට වෙලා නැහැ. ඉතින් මේ නිසා අපිට මතක් කරන්න ඕන ඒ ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න විශේෂයෙන්ම දෑට කිරුළ වැඩසටහන තව මාස 4යි තියෙන්නේ. අපේ ප්‍රදේශවල පාරවල් හදනවට අර වෙන කිසිදු බලාපොරොත්තුවක් ජනතාවට දුන්නු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලා නැහැ. හැබැයි මම තව දෙයක් මතක් කරන්න ඕන. දැන් අර කුලියාපිටිය මධ්‍යම විද්‍යාලයේ ආදිසියෙක් ගරු මූලාසනවලට මන්ත්‍රීතුමනි මම. එතකොට අපේ කුලියාපිටිය මධ්‍යම විද්‍යාලයේ තමයි තෝරගෙන තියෙන්නේ ස්වාසිලන්තේ රජතුමාව පිළිගන්න. ඒක තමයි. දැන් අපේ කුලියාපිටිය මධ්‍යම විද්‍යාලයේ නැටුම් කණ්ඩායම පසුගිය වසරේ සමස්ත ලංකා සූරතා දිනපු නැටුම් කණ්ඩායමක්. හැබැයි ඒ කණ්ඩායමට බාලා දීලා තිනවා ස්වාසිලන්ත රජතුමා පිළිගන්න. දැන් හොයලා බලපුවම ඊට පස්සේ අපේ ඉන්න සිසුවියෝ ටික අයින් කරලා. මොකද උඩුකය නිර්වත් වෙන්න බෑ. ඒ රටේ පිළිගන්න රජතුමත් ඉන්නේ. ඒ නිසා මං හිතන්නේ මේ රීති ප්‍රශ්නේ මේ සභාවට නොහොබිනා පමණක් නොවේ. විදේශීය නායකයෙකු මේ රටට එනකොට මේ වගේ අවමන් කිරීම එක්සත් ජාතික ප්‍රතිපත්තියද කියලා මම අහනවා. ඒක නිසා මෙහෙම රටේ මෙහෙම කතා කර මේ තමුන්නාන්සේ මන්ත්‍රීවරේ ඔබතුමාට නියෝජ්‍ය අමාත්‍යකම් හම්බෙන්නේ නැහැ බලන්න බෑ වාඩි වෙන්න කෑ ගහන්න බොරුවට හිටගත්තා නියෝජ්‍ය අමාත්‍යකම් දෙන්න නැහැ ඔබතුමා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කතාව කරගෙන යන්නේ ඔබතුමාගේ කාලේ යන්නේ හෙළුවෙන් ඉන්නේ එතුමා ඔබතුමාගේ කාලේ යන්නේ ඒ වගේම පාර්ලිමේන්තුවේ කුලියාපිටිය මධ්‍ය මාධ්‍යයන් අනුවන්ට ලොකු අසාධාරණ කතාව කරගෙන යන්න මොකද ඒ සිසුවියොත් කැමති මේ වගේ පොදු රාජ්‍ය මණ්ඩල ඒ උත්සවයක තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න. නමුත් අවාසනාවකට අපේ කුලියාපිටිය මධ්‍යම විද්‍යාලයට තෝරලා දීලා තියෙන ස්වාසිලන්ත රජතුමාව පිළිගන්න. මම හිතන්නේ අපේ රටේ අනන්‍යතාවය පෙන්වන්න අපිට කරන්න තියෙනවා අපේ රටේ නටුම් ඉදිරිපත් කරන්න. එක රටවල නිර්වත් නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කරන්න නැතුව අපේ රටේ තියෙන හොඳ වැදගත් ඕනතරම් නැටුම් අංග උඩ රට පහත රට සබරගමු පුත්තලම් බූරු නැටුම් ඔය වගේ නැටුම් ඉදිරිපත් කළා අපිට තිබුණා අපේ ඒ විදේශ එන නායකයින්ට අපේ තියෙන සංස්කෘතිය. එතකොට අපේ තියෙන නාට්‍ය කුසලතා, අපේ තියෙන ඇඳුම් වල තියෙන විචිත්‍රත්වය, අපේ දරුවන්ගේ තියෙන හැකියාවන් පෙන්වන්න. මේක මම හිතන්නේ අපේ රටේ දේවල් විදේශිකයන්ට පෙන්වන්න තියෙන අවස්ථාවේ අර එන රටවල් වල අයගේ සංදර්ශන ඒ රටේ අයටම පෙන්වන්න සකස් කළා මම හිතන්නේ ලොකු අසාධාරණයක් කළා දිනවලද. මොකද ඒ නිසා මම හිතන්නේ ඒකත් මේ අවස්ථාවේ මතක් කරනවා. ඊට අමතරව කෘෂි කර්මය ගැන තව දෙයක් කියන්න ඕන. අද අත්‍තරම අපේ වාරි පද්ධතිය ගැන ගත්තාම අපි වැඩිම මූලිකත්වය දෙන්න ඕනේ අංක 1 පානීය ජලය, අංක 2 කෘෂි කර්මය, අංක 3 ජල විදුලිය. හැබැයි අපි තවමත් අපිට බැරි වෙලා තියෙනවා අපේ විශේෂයෙන් වයම් පළාත දැදුරුවේ ජලය ප්‍රමාණවත් නැහැ අපිට. මම මේට කලිනුත් මේ ගැන මතක් කරලා තියෙනවා. දදුරුවේ ජලය ප්‍රමාණවත් නැහැ අපේ වයම් පළාතේ පානීය ජලය සහ කෘෂි කර්ම අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මේකට මම මේට කලිනුත් යෝජනා කරලා තියෙනවා අපිට පුළුවන් කැලණි ගඟ මහවැලි ගඟට හරවලා මහවැලි ගඟේ ජලය දැදුරුවට හරවන්න ගැටඹෙදි තව කිලෝමීටර් 12ක උමගක් ඔස්සේ කිලෝමීටර් 20ක උමං දෙකක් ඔස්සේ. ඒ කියන්නේ නෝටන් බ්‍රිජ් සිට ගිනිගත්තර දක්වා කිලෝමීටර් 6කුත් ගැටඹේ සිට කැලගෙදර ප්‍රදේශය දක්වා කිලෝමීටර් 12කුත් යොදාගෙන කිලෝමීටර් 20කින් අපිට මහවැලි ගඟට හරහා කැලණි ගඟේ වතුර පාවිච්චි කරන්න පුළුවන් වයඹට. ඒ නිසා ඒ දේ ඉදිරියේදී කරන්න මේ ගරු සභාවේ ඉන්න අයත් මතක් කරමින් මම හිතන්නේ මගේ කාලය අවසන්. ඔබතුමා ලබා දුන්නු කාලය පිළිබඳව ස්තුතිවන්ත වෙමින් නවතිනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු